හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද අරන් ආව රෙසිපි එක වැඩිය කන්න හොඳ නැති. හැබැයි ඉතින් අපි ගොඩක් ආස අයිස්ක්‍රීම් ජාතියක් ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා. මේක ඇවිල්ලා කස්ටර්ඩ් අයිස්ක්‍රීම් එකක්. වැඩිය වේදමක් නැතිව රසට ගෙදරදීම මේක හදාගන්න පුළුවන්. එහෙනම් දැන් බලමුකෝ මේක හදාගන්නේ කොහොමද කියලා. ඊට කලින් මේකට අවශ්‍ය දේවල් මොනවාද කියලා බලමු. කස්ටර්ඩ් පවුඩර් ග්‍රෑම් 130ක්, කිරි පිටි ග්‍රෑම් 130ක්, මිල්ක් මේඩ් ග්‍රෑම් 200ක්, ඇල් වතුර කෝප්ප එකක් සහ උණු වතුර කෝප්ප 3ක්, තව වැනිලා ටිකක් සහ කහපාට ෆුඩ් කලරින් ටිකක් ඕන වෙනවා. කලරින් එක අවශ්‍යම නැහැ. මේක ලස්සන පාටක් ගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. එහෙනම් දැන් මුලින්ම කස්ටර්ඩ් පවුඩර් එක බෝල් එකකට එකතු කරගෙන ඒකට සාමාන්‍ය වතුර කෝප්ප භාගයක් එකතු කරලා මේ කස්ටර්ඩ් එක හොඳට දිය කරගන්න. සාමාන්‍ය වතුර කිව්වේ ඇල් වතුර කෝප්ප භාගයක්. මේකට වතුර එකතු කරගත්තට පස්සේ දිය කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා අත තද කරලා ටිකක් මේක දිය කරගන්න. දැන් මේ එකතු කරගත්ත කස්ටර්ඩ් පවුඩර් එක හොඳට දිය වෙලයි තියෙන්නේ. මේකට දැන් උණු වතුර කෝප්ප දෙකක් එකතු කරලා නැවත හොඳට කවලම් කරගන්න. ඔයාලට මේ උණු වතුර වෙනුවට ඇල් වතුරම පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක අපි ලිපේ තියලා රත් කරගන්න නිසා. හැබැයි උණු වතුර එකතු කරගත්තාම අපිට මේක වැඩි වෙලාවක් ලිපේ තියාගන්න ඕන වෙන්නේ නැහැ. දැන් මේ කස්ටර්ඩ් එක හොඳට දිය වෙලයි තියෙන්නේ. මේක දැන් වාජනයකට එකතු කරගෙන ලිපේ තියලා රත් කරගන්න ඕන. ඔයාලා මේ කස්ටර්ඩ් මිශ්‍රණය ලිපේ තියාගත්තට පස්සේ එක දිගට හැඳි ගා ගන්න ඕන. අපිට මේ කස්ටර්ඩ් මිශ්‍රණය එක ගුලියකට වගේ හදාගන්නයි ඕන. හැබැයි ඒක ගොඩක් තද ගතියට නැතිව සොෆ්ට් එකට තමයි තියෙන්න ඕන. මේකට උණු වතුර එකතු කරගත්ත නිසා වැඩි වෙලාවක් ලිපේ තියාගන්න ඕන නැහැ. ඒක නිසා මේක හොඳට හැඳි ගා ගන්න කස්ටර්ඩ් මිශ්‍රණය උක්කු වෙනකම්. දැන් මේ කස්ටර්ඩ් මිශ්‍රණය උක්කු වේගෙන එන්නේ. ඒක නිසා මම දැන් ලිප ඕෆ් කරලා මේක නොනවත්වාම හැඳි ගා ගන්නවා. එතකොට අපිට අවශ්‍ය පදමට මේක එක ගුලියක් වගේ හැදෙනවා. ඒක නිසා ඔයාලත් මේක ටිකක් උක්කු වේගෙන එනකොට ලිප ඕෆ් කරලා හොඳට මේක හැඳි ගා ගන්න. මේ පේනා වගේ මේක හොඳට උකු ගතියට තියෙන්න ඕන. දැන් මේ හදාගත්ත කස්ටර්ඩ් මිශ්‍රණය වෙන බෝල් එකකට එකතු කරගන්න. එතකොට මේක තව ටිකක් සෙට් වෙනවා. දැන් පිටිකිරි වලට වතුර කෝප්ප භාගයක් එකතු කරලා මේක හොඳට දිය කරගන්න. මම මුලින්ම මේකට ඇල් වතුර තමයි එකතු කරගන්නේ. මොකද මේ පිටිකිරි එක උණු වතුර එකතු කරගත්තාම දිය කරගන්න අමාරුයි. ඔයාලා ගන්න පිටිකිරි වල එහෙම ප්‍රශ්නයක් නැතිනම් උණු වතුරම එකතු කරගන්න. දැන් මේක හොඳට දිය වුණාට පස්සේ උණු වතුර කෝප්පයක් එකතු කරගන්න. ඊට පස්සේ මේකේ පිටි කෑලි හිටින්නේ නැති වෙන්න හොඳට කවලම් කරන්න. දැන් මේක හොඳට කවලම් කරගත්තට පස්සේ මිල්ක් මේඩ් ටිකත් එකතු කරගන්න. මේ මිල්ක් මේඩ් එකතු කරගන්න ප්‍රමාණය ඔයාලගේ රස අනුව වෙනස් කරගන්න. ඔයාලට මේ ප්‍රමාණය එකතු කරලා පැන් රස මදි නම් තව ටිකක් එකතු කරගන්න. එහෙමත් නැතිනම් ඒ වෙනුවට සීනි ටිකක් එකතු කරගන්න. දැන් මේක නැවතත් හොඳට මේ වගේ මිශ්‍ර කරන්න. මේ හදාගන්න පිටිකිරි එක හොඳ රසණයට තියෙන්න ඕනේ. දැන් මේ හදාගත්ත පිටිකිරි මිශ්‍රණය අපි කලින් හදලා තියාගත්ත කස්ටර්ඩ් එකට එකතු කරගන්න ඕන. මුලින්ම මේ වගේ පිටිකිරි මිශ්‍රණය ටිකක් එකතු කරලා මේක හොඳට කවලම් කරන්න. ඊට පස්සේ ඉතුරු කිරි පිටි ටිකත් එකතු කරලා මේක නැවත කවලම් කරන්න. ඔයාලට මේ පිටිකිරි ප්‍රමාණය වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් උනත් ගන්න පුළුවන්. හැබැයි ෆ්‍රෙෂ් මිල්ක් වල දියාරු ගතිය වැඩි නිසා මේකේ රසය වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලට පුළුවන් නම් පිටිකිරි මේකට පාවිච්චි කරන්න. මේ හදාගන්න පිටිකිරි මිශ්‍රණය රසණයට ගන්න කිව්වේ මේක කස්ටර්ඩ් එකට එකතු කරගත්තට පස්සේ ඒක හොඳට දිය කරගන්න පුළුවන් නිසා. මේ පිටිකිරි එක සීතල ගතියට තිබ්බොත් කස්ටර්ඩ් එකට එකතු කරලා ඒක හොඳට දිය කරගන්න බැරි වෙනවා. ඒක නිසා ඔයාලා මතක ඇතිව මේක රසණයට තමයි එකතු කරගන්න ඕන. දැන් මේකටම පැල්ල තේ හැඳි එකහමාරක් එකතු කරලා ඔයාලට කැමති නම් මේකට කහපාට ෆුඩ් කලරින් ටිකක් එකතු කරගන්න. බිංදු 1-2 වගේ එකතු කරගත්තාම ඇති. එහෙම එකතු කරගත්තාම මේකේ ලස්සන කහපාටක් අපිට ගන්න පුළුවන්. හැබැයි මේක අවශ්‍යම නැහැ. ඔයාලට කැමති නම් විතරක් මේකට එකතු කරගන්න. මේ වෙලාවේදී ඔයාලා මේකේ රස බලලා ඔයාලට පැන් රස මදි වගේ නම් තව මිල්ක් මේඩ් ටිකක් හෝ සීනි ටිකක් එකතු කරලා නැවත මේක කවලම් කරන්න. දැන් මේ හදාගත්ත කස්ටර්ඩ් මිශ්‍රණය අපි හොඳට පෙරා ගන්න ඕන. මොකද අපි මේක කොච්චර හොඳට දිය කරත් මේකේ පිටිකිරි වල කෑලි හෝ කස්ටර්ඩ් වල කෑලි තියෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මේක හොඳට මේ වගේ පෙරා ගන්න ඕන.
ඔයාලට පේනව නේද? මේකේ මේ වගේ කෑලි හිටින්න පුළුවන්. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් මේක පෙරා ගන්න නම් ඕන. දැන් එහෙනම් මේ කස්ටර්ඩ් මිශ්‍රණය හදාගෙන ඉවරයි. මේක දැන් ඔයාලට කැමති භාජනයකට දාලා සෙට් කරගන්න පුළුවන්. ඔයාලට මේ වගේ අයිස්ක්‍රීම් කප් එකකට උනත් මේක දාලා සෙට් කරගන්න පුළුවන්. ඒ වුණාට අද මම ඔයාලට කියලා දෙන්නම් වෙනස් විදි දෙකකට මේක සෙට් කරගන්නේ කොහොමද කියලා. ඒකට මුලින්ම මේ වගේ පයිපින් බෑග් එකක් අරගෙන ඒක මේ වගේ ග්ලාස් එකක් ඇතුළට දාලා පයිපින් බෑග් එක ඇතුළට මේ කස්ටර්ඩ් මිශ්‍රණය එකතු කරගන්න. පයිපින් බෑග් එකේ උඩටම වෙනකම් මේක එකතු කරගන්න එපා. මේ වගේ භාගයක් වගේ වෙන්න එකතු කරගන්න. දැන් මේ වගේ එකේ උඩ කොටස හොඳට ගැට ගහ ගන්න ඕන. මේක එතකොට සෙට් කරගත්තට පස්සේ අයිස්ක්‍රීම් කෝන් එකක් වගේ තමයි තියෙන්නේ. මේක හැබැයි වීදුරුව ඇතුළට දාලා නම් සෙට් කරගන්න අමාරුයි. මේක ෆ්‍රීස් එකේ එල්ලලා වගේ තමයි සෙට් වෙන්න තියාගන්න ඕන. එතකොට ලස්සන කෝන් එකක් විදිහට මේක සෙට් කරගන්න පුළුවන්. මේ විදිය කරදරයි වගේ නම් ඔයාලට මේ වගේ පේපර් කප් වලට මේ මිශ්‍රණය එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේකට අයිස්ක්‍රීම් කෝට්ටක් ගහන්න එපා. ඒකට ඉතින් මේ වගේ ඉටි කොලයක් අරගෙන කෝප්පේ උඩ කවර් කරගෙන ඉටි කොලේ හරිය මැද්දට වෙන්න මේ වගේ එකේ සිදුරක් හදලා අයිස්ක්‍රීම් කෝට් ඒක ඇතුළට එකතු කරන්න. ඔයාලට මේ ඉටි කොලය වෙනුවට ෆොයිල් කොලයක් හෝ බේකින් පේපර් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට සෙට් කරගන්න එක කරදරයි වගේ නම් අයිස්ක්‍රීම් කප් එකකට දාලා මේක සෙට් කරගන්න. ඕනම විදියකට මේක ඉතින් සෙට් කරගන්න තමයි ඕන. දැන් මේ කස්ටර්ඩ් මිශ්‍රණය ෆ්‍රීස් එකේ පැය 7-8ක් හෝ රැයක් හොඳට සෙට් වෙන්න දෙන්න. හැබැයි මේක ඉතින් සෙට් වෙන්න තියාගත්තට පස්සේ ෆ්‍රීස් එකේ දොර සැරෙන් සැරේ අරින්න යන්න එපා. මොකද ඉතින් එතකොට කරන්ට් බිල තමයි වැඩි වෙන්නේ. ඔන්න මේ තියෙන්නේ මම හදාගත්ත කස්ටර්ඩ් අයිස්ක්‍රීම්. කොහොමද ලස්සනයි නේද? ඔයාලා මේක පේපර් කප් එකකට දාලා සෙට් කරගන්නවා නම් අයිස්ක්‍රීම් එක සෙට් වුණාට පස්සේ මේ වගේ පැතලි දෙයක් අරගෙන ඒක වටේට බුරුල් කරගන්න. ඊට පස්සේ අයිස්ක්‍රීම් එක මේ වගේ ලස්සනට අරගන්න පුළුවන්. ලස්සනයි නේද මෙහෙම? මේ තියෙන්නේ පයිපින් බෑග් එකට දාලා හදාගත්ත අයිස්ක්‍රීම් කෝන් එක. මේකත් ඉතින් ලස්සනයි නේද? අපි එහෙනම් එක අයිස්ක්‍රීම් එකක් කාලා බලමුකෝ රස කොහොමද කියලා. මේක ඇත්තටම හරිම රසයි. ඒ වගේම තමයි මේකේ හොඳ කිරි රසක් වගේම හොඳ සොෆ්ට් එකකට තියෙනවා. ඔයාලටත් ඉතින් මේකේ රස දැනගන්න ඕන නම් ළමයි මේක හදලා බලන්නම වෙනවා. නැතිනම් ඉතින් රස දැනගන්න වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලත් මම කියලා දීපු විදිහටම මේක හදලා බලලා මට රස කියන්නකෝ. ඔයාලට මොනවාම හරි දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒවට උත්තර දෙන්නම්. එහෙනම් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අපි තවත් රසවත් වීඩියෝ එකකින් ලබන සතියේ මුණ ගැහෙමු. එතකන් ඔයාලා හැමෝටම බයි.